අයිබෝන් කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් රැට අම්රිතෙන් එකෙන් කාලා අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ කියලා හිතලා වෙලා එරාවුර ආවා. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම එරාවුර පැත්තෙන් ගියොත් එහෙම හරි ආවොත් එහෙම හරි මෙතන try කරලා බලන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් එන තැනක් මෙතන. ඉතින් අපි ගිහින් ඇතුළට ගිහින් බලමු අද මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද එරාවුරාවේ තනියම නෙවෙයි මාත් එක්ක දාවා ප්‍රණවන් ඇත්තටම වවුනිය ආවේ. දැනට 30 years strength කෙනෙක් විතර ඉගෙන ගන්නවා. දැන් මගේ strength කෙනෙක් වුණාට ප්‍රණවන් මගේ හොඳම යාළුවෙක්. මම final year එකේ. ඉතින් ප්‍රණවනේ මම අඳුරගන්නේ මුලින්ම Eastern University එකේ basketball team එකෙන්. අපි දෙන්නම team එකේ සෙල්ලම් කරා. ඉතින් ඒ කාලේ ඉඳලම අපේ friendship එක මේ bond එක තියෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ යුනිවර්සිටි ආවොත් හම්බෙන හොඳම දේ තමයි networking. ලංකාවේ කොහේ හිටියා වුණත් යුනිවර්සිටි කෙනෙක් නම් වට අනිවාර්යයෙන්ම යාළුවෙක් ඉන්නවා. ඉතින් ප්‍රණවන් අපි ගිහින් බලමු අතරට. ඔව් try කරමු. අපි අද මේ යන shop එකේ නම කොල්ෆි එරාවුර. එරාවුර clock tower එකේ ඉඳලා පුන්නකුඩා road එකේ මීටර් 250ක් 300ක් විතර ගියාට පස්සේ අපිට මේ shop එකට යන්න පුළුවන්. ඒත් එක්කම මේ road එකේම තමයි එරාවුර වල hospital එක තියෙන්නේ. තවත් මීටර් 300ක් 200ක් විතර එහාට ගියහම. ඉතින් 2019 ඉඳලා තමයි මේ shop එක මේගොල්ලෝ start කරලා තියෙන්නේ. අපි ගිහින් බලමු අද මොනවද තියෙන්නේ කියලා. මේ කුල්ෆි ෂොප් එකේ ඉන්ටීරියර් ඩිසයින් එක බලද්දිම හරි කාම් සහ කොසි වයිබ් එකක් දැනෙනවා. ඩාර්ක් තීම් වෝල්ස්, නියොන් ලයිට්ස් සහ වෝම් යෙලෝ ලයිට්නින් එක එකතු වෙලා ප්ලේස් එකට මොඩර්න් ලුක් එකක් දීලා තියෙනවා. ඒත් එක්කම මේක පොඩි ෂොප් එකක් වුණත් ඉන්ටීරියර් එක නිසා ලක්ෂරි ඩිසර්ට් ස්පොට් එකක වගේ ෆීලින් එකක් මෙතනදී දැනෙනවා. මේගොල්ලන්ගේ රෙගුලර් මෙනු එක විදිහට මිල්ක්, ඩබල් අයිස් පොප්, 3-in-1 අයිස් පොප්, චොකෝ, බිස්කෝ ෆලෝඩා, බ්ලූබෙරි, මැංගෝ, ස්ට්‍රොබෙරි, කොකනට් වගේ ගොඩක් වෙරයිටිස් තියෙනවා. ඒත් එක්කම ස්පෙෂල් මෙනු විදිහට බදාම්, ෆෘට් ඇන්ඩ් නට්, මයිලෝ, මිල්ක් මේඩ් වගේ ජාති වර්ග ගොඩක් තියෙනවා. ඒත් එක්කම මේගොල්ලන්ගේ සීසනල් වෙරයිටිස් තියෙනවා. ඉතින් මේවා කාලයකට විතරයි මේගොල්ලන්ගෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි ඇවකාඩෝ, පැෂන් ෆෘට්, දූරියන්, පයිනැපල්, කරත්ත කොළඹ, ජැක් ෆෘට්, ස්පෙෂලි ඊට පස්සේ ඩ්‍රැගන් ෆෘට් ඔය වගේ වෙරයිටිස් ගණනාවක් මේගොල්ලන්ගේ සීසනල් අයිටම්ස් විදිහට තියෙනවා. ඉතින් අපි අද මේගොල්ලන්ගෙන් ඕඩර් කරේ කුල්ෆි අයිස්ක්‍රීම් කප් එකක්. ඉතින් මේකට මේගොල්ලන්ගේ වෙරයිටිස් 3කින් දානවා. අපි මේගොල්ලන්ගෙන් ඉල්ලුවේ මැංගෝ, ස්ට්‍රොබෙරි ඇන්ඩ් චොක්ලට්. ඉතින් මේක රුපියල් 300ක් වුණා. අපි බලමු කාලා මේකේ ක්වොලිටි එක කොහොමද, ප්‍රයිස් එකත් එක්ක මේක ඇත්තටම අපිට ලාභයිද කියලා. කුල්ෆි කියන්නේ ඉන්දියානු ආකාරයේ ට්‍රැඩිෂනල් අයිස්ක්‍රීම් එකක්. සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක් වගේ ෆ්ලෆී නැතුව මේක ටිකක් ඩෙන්ස් සහ ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙන විදිහට තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. ඒකට හේතුව මේගොල්ලෝ මේක හදන්නේ කිරි එක දිගට උණු කරලා තික් කරන එකෙන්. මේක රස වැඩි කරන්න කාඩමන්, පිස්ටාචියෝ, ආමන්ඩ්, සැෆ්‍රන් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලායි මේගොල්ලෝ මේක හදන්නේ. ඉන්දියා, පාකිස්තාන් සහ ශ්‍රී ලංකාව වගේ රටවල් වල ස්ට්‍රීට් ෆුඩ් එකක් විදිහට කුල්ෆි සෑහෙන ජනප්‍රියයි. සාමාන්‍යයෙන් කුල්ෆි ස්ටික් එකකට හරි ස්මෝල් කප් එකකට හරි ෆ්‍රීස් කරලා තමයි සර්ව් කරන්නේ. උණුසුම් කාලගුණයක් සහිත ප්‍රදේශවලට කූල් ෆීලින් එකක් දෙන්න නොස්ටැල්ජික් ඩිසර්ට් එකක් විදිහට කුල්ෆි ගොඩාක් මිනිස්සු අතර ජනප්‍රියයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මඩකලපුව, එරාවුරු, වාලච්චේනේ වගේ ප්‍රදේශ අවුරුදු වැඩි කාලයක් උණුසුම්ම තමයි පවතින්නේ. ඉතින් ඒ පැතිවල මිනිස්සුන්ට මේක හරිම නොස්ටැල්ජික් ෆීලින් එකක් දෙන ඩිසර්ට් එකක් බවට පත් වෙලා තියෙනවා. මේකේ ක්වොලිටි එක නම් හොඳටම තිබ්බා. ඉතින් ඒක නිසා මම මේකේ ක්වොලිටි එකට දෙනවා 8/10. හැබැයි මේකේ පෝෂන් එකත් එක්ක මට පොඩ්ඩක් මේක පාඩුයි වගේ කියලා ඉවරලා දැනෙනවා. මොකද කාත්තන්කුරු වලින් සමහරවිට 250ට මීට වඩා ලොකු පෝෂන් එකක් ගන්න පුළුවන්. ඒක නිසා මම ඕවරෝල් මේක රේට් කරනවා 6/10. ඉතින් මේ වගේ වෙලාවක ප්‍රණවල්ල වගේ මිනිස්සුත් එක්ක ජීවිතේ බෙදාගන්න මතක් කරන්න තියෙන මතකයන් බොහොමයි. අපි එක ටීම් එකකට සෙල්ලම් කරපු කට්ටිය එතකොට ඒ දවස්වල ප්‍රැක්ටිස් ඉවර වෙලා හොස්ටල් ගිහපුවාම වෙලාවකට කන්න නැහැ. ඉතින් බයිසිකල් වල එරාවුල් වල යනවා අපි කන්න රාත් 11යි 12යි හොස්ටල් ආයෙද්දි. ඉතින් ගොඩාක් දේවල් මතක් කරන්න තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒ දේවල් ඔයගොල්ලොත් එක්කත් බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් හදන්නේ මේ මොහොත ජීවිතයේ දවසක මතකයක් බවට පත් කරගන්න ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් ෆොටෝස් ටික අරගෙන ඉවර වෙලා අපි අපේ නිවහන් වෙත ආපහු යන්නයි සූදානම් වෙන්නේ. තවත් දවසක මේ වගේ මිනි බ්ලොග් එකකින් හමු වෙමු.
එතකං හැමෝම පරිස්සමෙන් එන්න. ඉතින් බොහෝම ස්තුතියි මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි.